විදුලි බිල අඩු කරගන්න එක ගැන කතා කරද්දී මේ සාමාන්‍යයෙන් අපි ඔළුවට එන පළවෙනිම දේ තමයි කාමරයෙන් එළියට යද්දී ලයිට් එක ඕෆ් කරන එක. ෆෑන් එක ඕෆ් කරන එක. ඔව්. අපි හිතන්නේ එච්චරක් කරාම ඇති කියලා. හැබැයි අද අපි බලන්න යන මූලාශ්‍රය අපිට පෙන්නනෝ අපි කවදාවත් හිතපු නැති විදිහට කරන්ට් එක හොරකම් කරන හොරු කල්ලියක් ගැන. ඇත්තට මේ නම හරිම ගැලපෙනවා. මොකද මේ හොරු වැඩ කරන්නේ අපි නොදැනුවත්වමයි. අපි සාමාන්‍යයෙන් අවධානය දෙන්නේ අපි දැනුවත්වම පාවිච්චි කරන විදුලිය ගැන විතරයි. ඒත් මේ මූලාශ්‍රය අපේ අවධානය යොමු කරවන්නේ කිසිම ප්‍රයෝජනයක් නැතුව අපතේ යන විදුලිය ගැන. ඒ කියන්නේ අර වැම්පයර් පවර් කියන එක ගැනද? හරියටම. සමහර අධ්‍යයනවලින් පෙන්නනවා සාමාන්‍ය නිවසක විදුලි බිලෙන් 10ක් 15ක් විතර වෙන්නේ මේ වඩේ හොල්මන් බල ශක්තිය. එහෙම නැත්නම් ෆැන්ටම් ලෝඩ් නිසා කියලා. 15%ක්. ඒක නම් හිතුවට වඩා ගොඩක් ලොකු ගාණක්. රුපියල් 10000ක බිලකින් 1500ක් මේ යන්නේ කිසිම වැඩකට නැති දෙයකට කියන එකනේ. ඔව්. අපි පාවිච්චි නොකරන දෙයකටත් අපි සල්ලි ගෙවනවා. හරි. එහෙනම් අපි මේ හොරු කල්ලිය අල්ලගන්න මෙහියුම පටන් ගමු. මූලාශ්‍රය කියන පළවෙනිම හොරා තමයි රතු එළියේ අන්තරාය. මේක නම් ගොඩක් දෙනෙක් දන්නවා. මේ කියන්නේ අපි ටීවී එක රිමෝට් එකෙන් ඕෆ් කරාට පස්සේ ඒකේ පේන්නේ තියෙන අර පොඩි රතු පාට ලයිට් එක ගැන. ඔව්. අපි හිතන්නේ ටීවී එක සම්පූර්ණයෙන්ම ඕෆ් වෙලා කියලා. ඒක තමයි වැරදීම. ඒ කියන්නේ ටීවී එක ඕෆ් කරලා තිබුණත් ඒක ඇත්තටම බලය පාවිච්චි කරනවා කියන එකද? ඔව්. ඒ රතු විලිය කියන්නේ ටීවී එක සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වෙලා නැහැ කියන එකට හොඳම සාක්ෂිය. ඒක තියෙන්නේ ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේ. ඒ කියන්නේ රිමෝට් එකෙන් ඔන් බටන් එකේ බුව ගමන් පත්තු වෙන්න සූදානම්ෙන් ඉන්නවා. හරියටම. ඒ සූදානම පවත්වාගෙන යන්න ඒකට නිරන්තරයෙන්ම යම් විදුලි ප්‍රමාණයක් අවශ්‍යයි. මූලාශ්‍රයේ හරි ලස්සනට කියනවා ඒ රතු වෙලිය පත්තු වෙනවා කියන්නේ ඒක තම මීටරේ කරකවනවා කියලා. ඒත් ඇත්තටම හැමදාම රැට ටීවී එකේ ප්ලග් එක ගලවන එකේ කියන කරදරේට අර පොඩි රතු එළියෙන් යන කරන්ට් එක වටිනවද? ඒක හොඳ ප්‍රශ්නයක්. එක රතු එළියකින් යන ප්‍රමාණය තනියම ගත්තම නොගිනිය හැකි තරම් පොඩි. ඒක හරියට බාල්දියකට හිමින් හිමින් වැටෙන වතුර බිඳුවක් වගේ. එක බිඳුවක් ගාණක් නෑ. ඒ දවසක් තිස්සේ වැටුනම බාල්දිය පිරෙනවා. මෙතනත් එහෙමයි. ඒක ඇත්ත. දැන් ගෙදරක තියෙන ටීවී එක විතරක් නෙවෙයිනේ. අන්න ඒකයි. ඩිකෝඩරේ, සවුන්ඩ් සිස්ටම් එක, ගේමින් කන්සෝල් එක, Wi-Fi රවුටරේ. ඔව් මේ හැම එකකම වගේ මේ ස්ටෑන්ඩ් බයි මෝඩ් එක තියෙනවා. මේ හැම එකම දවස පුරාම පොඩි පොඩි විදුලි ප්‍රමාණයක් පාවිච්චි කරද්දී මාසේ අන්තිමට එකතු වෙන ප්‍රමාණය ලොකුයි. එතකොට විසඳුම හරිම සරලයි. ප්‍රධාන ස්විච් එකෙන්ම ඕෆ් කරන එක. නැත්තම් පවර් ස්ට්‍රිප් එකක් පාවිච්චි කරලා එක ස්විච් එකකින් මේ ඔක්කොම ඕෆ් කරන්න පුළුවන්. ඒක නම් හොඳ අදහසක්. හරි. එතකොට අර උපකරණය සූදානමින් තියාගන්න යන බලශක්තිය ගැන පැහැදිලි. හැබැයි කිසිම දෙයක් නොකර නිකම්ම ප්ලග් එකට ගහලා තියෙන දේවල් ගැන මොකද කියන්නේ? මම මේ අහන්නේ අපේ දෙවනි හොරා, චාර්ජර් හොරා ගැන. ඔව් මේකත් අර හොල්මන් බලශක්තියම තවත් පැත්තක්. ෆෝන් එක චාර්ජ් කරලා ඉවර වෙලා අපි ෆෝන් එක ගලවනවා. හැබැයි චාර්ජර් එක ප්ලග් එකේම තියලා යනවා. මම හිතන්නේ මේක අපි හැමෝම වගේ කරන දෙයක්. මම නම් සම්පූර්ණයෙන්ම වැරදි කරුයි. මගේ ඇඳ ළඟ තියෙන චාර්ජින් ස්ටේෂන් එකේ කේබල් 3-4ක් හැමතිස්සෙම ප්ලග් කරලායි තියෙන්නේ. කිසිම දෙයක් චාර්ජ් වෙන්නේ නැති වෙලාවටත්. ඔව් මම කවදාවත් හිතුවේ නෑ ඒ වටත් කරන්ට් එක යනවා කියලා. මූලාශ්‍රයේ තියෙනවා හරිම මතක හිටින දෙයක්. චාර්ජ් එක නිකන් රත් වෙලා වගේ නම් අන්න එතන තමයි ඔයාගේ සල්ලි පිච්චෙන්නේ. ඒකෙන් කියවෙන දේ ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඒක හරිම නිවැරදි නිරීක්ෂණයක්. චාර්ජ් එකක් ඇතුලේ තියෙන ට්‍රාන්ස්ෆෝමරයක්. ඒකේ කාර්යය තමයි අධි වෝල්ටීයතාවය ෆෝන් එකට අවශ්‍ය අඩු වෝල්ටීයතාවයක් බවට පත් කරන එක. හරි. ඉතින් මේ ට්‍රාන්ස්ෆෝමරය ප්ලග් එකට සම්බන්ධ කරලා තියෙන තාක්කල් ෆෝන් එක ගෙවුවත් නැතත් විදුලිය ලබා ගන්නවා. ෆෝන් එක සම්බන්ධ කරලා නැති වෙලාවට ඒ ලබා ගන්න ශක්තියට යන්න තැනක් නැහැ. එතකොට ඒ ශක්තිය තාපයේ විදිහට පිට වෙනවා. අන්න ඒකයි චාර්ජ් එක අල්ලලා බලද්දි රස්නයක් වෙනින්නේ. ඒ කියන්නේ අපි ෆෝන් එක ගලවලා දැම්මට චාර්ජර් එක තනියම වැඩ. හරියට එන්ජින් එක ස්ටාර්ට් කරලා ගියර් එකට නොදා නිකන් තියාගෙන ඉන්නවා වගේ වැඩක් නේ. හරියට මේක තමයි. එක චාර්ජර් එකකින් වන බලපෑම පොඩි වුණත් අර කලින් කිව්වා වගේ ගෙදර තියෙන අනිත් ඔක්කොම එකතු වුණාම ෆෝන්, ටැබ්, ලැප්ටොප් ඔක්කොම එකතු වුණාම ඒකත් මාසික බිලට බලපානවා. එතකොට ස්ටෑන්ඩ් බයි ලයිට් එකයි චාර්ජර් එකයි දෙකම අනවශ්‍ය විදියට ප්ලග් කරලා තියෙන එකේ ප්‍රශ්න.
ඒත් ඊළඟ හොරා ඊට වඩා ටිකක් වෙනස් නේද? ඒක වැඩ කරන්නේ උපකරණය ප්‍රයෝජනවත් දෙයක් කරනම කියලා අපි හිතාගෙන ඉන්නකොටමයි. ඔව් මේක හරිම සූක්ෂම හොරකමක්. මම මේ කියන්නේ ගොඩක් ශ්‍රී ලාංකික ගෙවල් වල තියෙන රයිස් කුකර් එකේ හැංගිලා ඉන්න හොරා ගැන. keep warm උගුල. ඔව් අපි හිතන්නේ keep warm කියන්නේ හරිම ප්‍රයෝජනවත් පහසුකමක් කියලා. බත් එක උයලා ඉවරුනාට පස්සේ පෑ ගන්න ක්‍රස්ටට තියන්න පුළුවන්. හැබැයි අපි හිතන්නේ නැත්තේ ඒ රස්නය පවත්වාගෙන යන්න කොච්චර විදුලියක් යනවද කියලා. අන්න ඒකයි. එකකොට බත් එක උයන්න යන විදුලියට වඩා වැඩි ප්‍රමාණයක් මේ keep warm එකේ තියන්න යනවද? ඒක වෙන්න පුළුවන්ද? සමහර අවස්ථාවලදී අනිවාර්යයෙන්ම පුළුවන්. හිතන්න බත් එකක් උයන්න යන්නේ විනාඩි 20ක් 30ක් විතර. ඒ වෙලාවේ හීටින් කොයිල් එක උපරිම බලයෙන් වැඩ කරනවා. හැබැයි keep warm mode එකේදී වෙන්නේ බතේ උෂ්ණත්වය ටිකක් අඩු වෙද්දී කොයිල් එක ආයත් ක්‍රියාත්මක වෙනවා, රත් කරනවා, ඔෆ් වෙනවා. ඒක චක්‍රයක් වගේ දිගටම වෙනවා. ඔව්. මේ චක්‍රයේ පැය දෙක තුනක් සිද්ධ වෙද්දී ඒ එකතු වෙන මුළු විදුලි ප්‍රමාණය බතු යන්න ගිය විදුලි ප්‍රමාණයටත් වඩා වැඩි වෙන්න හොඳට වීඩ තියෙනවා. මූලාශ්‍රයේ මේකට දීලා තියෙන විසඳුම තාක්ෂණයේ පැත්තකින් තියලා අපේ ආච්චිලා සියලා කරපු දෙයක් වගේ. මොකද්ද? බත් එක ඉදුණු ගමම්ම හොට්පොට් එකකට මාරු කරන එක. ඒකේ කියනවා ඒකෙන් 7-5ක්වත් යන්නේ නෑ. හැබැයි පෑ ගානක් බත් එක රස්නෙට තියෙනවා කියලා. හරියටම ඒක තමයි බුද්ධිමත් විසඳුම. හොට්පොට් එකක් කියන්නේ තාප පරිවාරකයක්. ඒකට අමතර විදුලියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ තියෙන රස්නය නැති වෙන්න නොදී ආරක්ෂා කරනවා. ඔව්. රයිස් කුකර් එකේ කීප් වෝම් එකෙන් කරන්නේ නැති වුණු තාපය නැවත නැවත ජනනය කරන එක. මේකෙන් පේනවා හැම දෙයකටම වඩා සරල බුද්ධිමත් පුරුදු කොච්චර කාර්යක්ෂමද කියන එක. මුළුතැන්ගේ දවසේ පැය 24ම වැඩ කරන උපකරණ ගැන කතා කරද්දී රයිස් කුකරයටත් වඩා ලොකුම විදුලි පාරිභෝජකයෙක් ඉන්නව නේද? ඔව්. ශීතකරණය. නමුත් මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ හැමතිස්සෙම යන්ත්‍රයෙන්ම නෙවෙයි. ඒකේ අපි කවදාවත් හිතන්නේ නැති පුංචිම පුංචි කොටසක. හරි. මේ තමයි 4 වෙනි හොරා. ෆ්‍රිජ් එකේ දොරේ තියෙන රබර් බීඩින් එක. නැත්තම් ගෑස්කට් එක. මූලාශ්‍රය කියන විදිහට මේක බුරුල් වුණොත් කොම්ප්‍රෙසරේට ඩබල් ටයිම් වැඩ කරන්න වෙනවා. ඔව්. ශීතකරණ එක මූලිකම කාර්යය තමයි ඇතුලේ උෂ්ණත්වයේ નિયમિત සීතල මට්ටමක තියාගන්න එක. දොරේ තියෙන රබර් ගෑස්කට් එකකින් කරන්නේ ඒ සීතල වාතය පිටට යන්න නොදී දොර හොඳට සීල් කරන එක. ඉතින් මේ ගෑස්කට් එක පරණ වෙලා බුරුල් වුණාම අර සීල් එක නැති වෙනවා. එතකොට නොපෙනෙන හිඩැස් වලින් සීතල පිටතට කාන්දු වෙනවා. ඒ වගේම පිටත තියෙන උණුසුම් වාතය ඇතුළට එනවා. හරියටම එතකොට ෆ්‍රිජ් එක ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙනවා. කොම්ප්‍රෙසරේට තේරෙනවා හරි ඇතුලේ දැන් සීතල මදි. මං ආයෙත් වැඩ කරන්න ඕනේ කියලා. අන්න ඒක නිසා ඒකට නිතර නිතර ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් වෙන්න ඕන වගේ දෙගුණයක් විතර වැඩ කරන්න සිද්ධ වෙනවා. අන්න ඒකයි ඩබල් ටයිම් වැඩ කරනවා කියන්නේ. මේක හොයාගන්න මූලාශ්‍රයේ දීලා තියෙන ක්‍රමය නම් හරිම අපූර්වයි. ටෝච් පරීක්ෂාව. ඒක ඊටාම ප්‍රායෝගික සහ සරල ක්‍රමයක්. රෑට මුළු තැන්ගේ ලයිට් ඔෆ් කරලා පත්තු වෙන ටෝච් එකක් ෆ්‍රිජ් එක ඇතුළට දාලා දොර වහනවා. ඊට පස්සේ පිටත ඉඳන් බලනවා කොහෙන් හරි එළිය පේනවද කියලා. ඔව්. පොඩි ආලෝක ඉරක් පේනවා කියන්නේ අන්න එතනින් සීතලත් එළියට යනවා කියන එක. ඒක ගෑස්කට් එක මාරු කරන්න කාලේ හරි කියන එකට පැහැදිලි සංඥාවක්. එහෙනම් නඩත්වෙන් අපි ආපහු පුරුදු පැත්තට හැරෙමු. මේක නම් අපි හැමෝම කරන හැබැයි කරන විදිහේ පොඩි වෙනසක් කරලා ලොකු ඉතිරියක් කරන්න පුළුවන් දෙයක්. මූලාශ්‍රය මේක හඳුන්වන්නේ අයන් කිරීමේ කලාව කියලා. ඔව්. 5 වෙනි හොරා ඉන්නේ මෙතන. මේකෙදි ප්‍රශ්නේ තියෙන්නේ අයන් කරන එකේ නෙවෙයි අපි අයන් කරන විදිහේ. ඒ කියන්නේ හැමදාම උදේට එදාට අඳින ඇඳුම විතර කයන් කරන එකද? හරියටම. ඒක හරිම අකාර්යක්ෂමයි. ඒකේ තියෙන ලොකුම නාස්තිය මොකද්ද? ලොකුම නාස්තිය වෙන්නේ හර රත් වෙනකල් ඉන්න වෙලාවේ. ඕනෑම තාපන උපකරණයක් වැඩිම ශක්තියක් වැය කරන්නේ ශූන්‍යයේ ඉඳලා තමන්ගේ උපරිම උෂ්ණත්වයට එන්න. ඒකට කියන්නේ හීට් අප් වෙනවා කියලා. ඉතින් දවස ගානේ ඇඳුමක් අයන් කරනවා කියන්නේ හැමදාම අර වැඩිම විදුලියක් වැය වෙන හීට් අප් ක්‍රියාවලිය කරනවා කියන එක. ඔව්. ඒකට මූලාශ්‍රයේ තියෙන යෝජනාව තමයි සතිය ඇඳුම් ඔක්කොම එක දවසක එක දිගට මැදීම. ඒ කියන්නේ බැච් අයනින්. ඊට අයන් එක රත් කරගන්න වෙන්නේ එකම එක වකාවයි. හරියටම එකපාරක් හීට් අප් කරලා ඊ රස්නේ ඇඳුම් 5-6ක් උනත් මැද ගන්න පුළුවන්. ඒ වගේම ඒක ඇතුළෙම තවත් අපූර්ව උපක්‍රමයක් තියෙනවා. ඒ මොකටද? මුලින්ම වැඩි රස්නයක් අවශ්‍ය කප්පු වගේ ඇඳුම් මැදලා අන්තිමට ප්ලග් එක ගලවලා දාලා අයන් එකේ ඉතිරි වෙලා තියෙන රස්නෙන් සිල්ක් වගේ සියුම් ඇඳුම් ටික මදින එක. ඒක නම් හරිම බුද්ධිමත්. ඒ කියන්නේ අපි දැනටම සල්ලි දීලා ගත්ත විදුලි ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.
බින්දුවක්වත් අපතේ යවන්නේ නැතුව. අන්තිමැන්දුම් ටික මැදෙන්නේ නිකම්ම නිකං. ඒක තමයි අයන් කිරීමේ කලාව කියන්නේ. හරි. එහෙනම් ප්‍රධාන හොරු පස්තනා ගැන අපි කතා කළා. මේවට අමතරව ඉක්මන් ප්‍රතිඵල දෙන ප්‍රෝ ටිප්ස් දෙකකුත් මූලාශ්‍රයේ තියෙනවා. පළවෙනි එක කේතලේ ගැන. ඔව්. තේ කෝප්පයක් හදන්න ඕනේ වෙලාවට කේතලේ පිරෙන්නම වතුර දාලා රත් කරන්න එක ලොකුම අපරාධයක් විදිහට හිස දාන්න වෙන්නේ. ඒකේ මූලධර්මය හරිම සරලයි. වැඩි වතුර ප්‍රමාණයක් රත් කරන්න වැඩි කාලයකුයි වැඩි ශක්තියකුයි අවශ්‍යයි. ඉතින් කෝප්ප දෙකකට වතුර ඕන වෙලාවට කෝප්ප 4ක 5ක වතුර රත් කරනවා කියන්නේ නිකන් නාස්තියක්. ඔව් විදුලිය නාස්ති කරනවා කාලයත් නාස්ති වෙනවා. විසඳුම තමයි තේ හදන කෝප්පෙන්ම මැනලා අවශ්‍ය වතුර ප්‍රමාණය විතරක් කේතලයට දාලා උණු කරන එක. විශාලයි. පරණ වොට් 100ක බල්බයක් වැය කරන විදුලියෙන් 90ක් විතර අපතේ යන්නේ තාපයේ විදිහට. ආලෝකය ලැබෙන්නේ 10% විතර. ඔව් හැබැයි LED බල්බයක් ඒකට සමාන ආලෝකයක් දෙන්න වැය කරන්නේ වොට් 12ක් 15ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ 85%කට වඩා වැඩි බලශක්තිය ඉතිරියක්. ඒ කියන්නේ ගෙදරම බල්බ් මාරු කරාම මාසික බිලට ලොකු බලපෑමක් වෙනවා. අනිවාර්යෙන්ම මේක එකවරක් කරන ආයෝජනයක්. හැබැයි දිගු කාලිනව විශාල ඉතිරියක් ගෙන දෙනවා. එහෙනම් මේ කතා කරපු කරුණු ඔක්කොම දිහා බැලුවම පේනවා විදුලි බිල අඩු කරගන්නීම කියන්නේ ලොකු කැපකිරීම කරන එකවත් අඳුරේ ඉන්න එකවත් නෙවෙයි. නෑ ඒක කියන්නේ මේ වගේ නොපෙනෙන තැන්වල සිදුවන නාස්තිය ගැන සැලකිලිමත් වෙන එක. ස්ටෑන්ඩ් බයි බලය, නිකරුණේ ප්ලග් කරපු චාර්ජර්, රයිස් කුකර් එකේ පෑ ගණන් කීප් වෝම් දාලා තියෙන එක. මේ වගේ පුංචි පුරුදු වෙනස්කම් වලින් ලොකු වෙනසක් කරන්න පුළුවන් නේද? හරියටම මේ හැම දෙයක්ම මුදල් ඉතිරි කිරීමට එහා ගිය දෙයක්. ඒක කාර්යක්ෂමතාවය සහ සම්පක් අපතෙන් නොයවීම ගැන කතාවක්. ඔව් ඒ වගේම මේ හැම දෙයක්ම එදිනෙදා ජීවිතේට හරීම පහසුවෙන් එකතු කර ගන්න පුරවනි දේවල්. ලොකු තාක්ෂණික දැනුමක්වත් ලොකු වියදමක්වත් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ අවධානය විතරයි. ඇත්තෙන්ම මේ මූලාශ්‍රය අපේ අවධානය යොමු කළේ නිවස තුල අපතේ යන විදුලිය කියන නොපෙනෙන සම්පත් ගැන. ඉතින් අවසාන වශයෙන් සිතන්නට යමක් ඉතිරි කළොත් මේ මුළු කතාබහම තිබුණේ නොපෙනෙන නාස්තිය ගැන අවධානයෙන් ඉන්නෙක් ගැනයි. එසේනම් අපිට ඉතිරි වෙන ප්‍රශ්නේ තමයි මේ විදිහටම අපේ දෛනික පුරුදු නිසා අපිට නොදැනුවත්වම අපතේ යන වෙනත් සම්පත් මොනව වෙන්න පුළුවන්ද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒක ජලය වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්. සමහර විට ඊටත් වඩා සූක්ෂමව අපේ කාලය, අවධානය, එහෙමත් නැත්නම් ඩිජිටල් දත්තොනත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදුලි හොරුන්ව අල්ලගත්තා වගේම අපේ ජීවිතේ අනිත් තැන්වල ඉන්න ඒ නොපෙනෙන හොරුන් ගැනත් මේ වගේම විමසුමක යෙදෙන එක වටිනවා. හරියටම. ඒ ගැන හිතන එක වටිනවා. අපගේ වීඩියෝස් වලට වැදගත් කියලා හිතෙනවා නම් අපව සබ්ස්ක්‍රයිබ් කර මේ වගේ තවත් වීඩියෝ නැරඹීමට බෙල් අයිකන් එක මත ක්ලික් කරන්න. ඔයාලට ගොඩාක් ස්තුතියි.